නොවැම්බර් මස 25 වන දින ශ්‍රී ලංකාව නිහඬ සාමාන්‍ය දවසක් පසු කළා. ඒත් මේ සංසුන් ස්වභාවය යටතේ මුල්ම අනතුරු ඇඟවීම් මතුවුණා. කාලගුණ විද්‍යාඥයින් අස්ථායී කාලගුණික තත්ත්වයන් හඳුනාගත්තා. ඒ වගේම අනතුරු ඇඟවීමක් නිකුත් කළා. අධික වර්ෂාවක් බලාපොරොත්තු වුණා. ඉදිරි දින කිහිපෙදී ගම් වතුර තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. හැමදේම කොච්චර ඉක්මනට වෙනස් වෙයිද කියලා හිතුවේ ටික දෙනෙක් විතරයි. පසුදා වන විට තත්ත්වය හදිසියෙම වෙනස් විය. බදුල්ලේ කඳු සහ අවට ප්‍රදේශ අධික වර්ෂාවත් සමග කඩා වැටීමට පටන් ගත්තේ. නායගැම් නිවාස සහ මාර්ගවලට බලපෑවා. කඩා වැටුණු ගස් මාර්ග අවහිර කළා. ප්‍රදේශ කිහිපයකින් මිලිමීටර් 200 ඉක්ම වූ වර්ෂාපතනයක් වාර්තා විය. ශ්‍රී ලංකාව දැන් මුහුණ දී සිටියේ මෑත ඉතිහාසයේ සිදු වූ පුළුල්ම ගම් වතුර තත්ත්වයකටයි. 27 වනදා සැබෑ බලපෑම දිගහැරුණි. පහත් බිම් ප්‍රදේශ ඉහළ යන ජලයෙන් යටවිය. දෛනික කටයුතු ඇන හිටියේ. ආපදා නිලධාරීන් අනතුරු ඇඟවුවේ ගඟ ඉතිහාසයේ කිසිදා නොදුටු මට්ටම් කරා ළඟා විය හැකි බවයි. ගම් ඉවුරු ආශ්‍රිත පදිංචිකරුවන්ට ඉවත් වන ලෙස දැඩි ලෙස දැනුම් දෙන ලදී. කැලණි ගඟ ප්‍රධාන ගම් වතුර මට්ටමට ඉහළ ගියේය. මුළු අසල්වැසි ප්‍රදේශ මඩ සහිත වේගයෙන් ගලා යන ජලයෙන් යටවිය. සම්පූර්ණ ප්‍රවාහන ජාලයටම පීඩනය දැනෙන්නට විය. ජාතියක් හුස්ම අල්ලාගෙන සිටියේය. සුලිකුණාටු පද්ධතිය දිවයිනට තදින්ම බලපෑවා. වැඩි වර්ෂාවක් සහ වැඩි අනතුරක් ඇති කරමින් දහස් ගණනක් අවතැන් වුණා. ගලවා ගැනීමේ කණ්ඩායම් අවසානයක් නොමැතිව වැඩ කළා. දින 4ක් වැනි කෙටි කාලයක් තුල ස්වභාව ධර්මයේ සාමාන්‍ය ජන ජීවිතය ජාතික හදිසි අවස්ථාවක් බවට පත් කළේය. එහෙත් විනාශයේ මැද්දේ ප්‍රජාවන් එක්ව නැගී සිටියා. ගලවා ගනිමින්, රැකවරණය දෙමින් සහ නැවත ගොඩනගමින්. අවසානයේදී ස්වභාව ධර්මයා නැවතවරක් ඔප්පු කර ඇත. ස්වභාව ධර්මයා නඩු අහන දවසේ නීතිඥයන් නොමැති බවත්, ඇත්තේ දඬුවම පමණක් බවත්ය.